පර්යේෂණවලට අනුව ධනාත්මක පුද්ගලයන්ගේ මොලේ රටාවන් එකිනෙකාට බෙහෙවින් සමානයි. මේ නිසා ඔවුන්ට ඉක්මනින් එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඍණාත්මක අයගේ මොලේ රටාවන් එකිනෙකාට වෙනස් සහ සංකීර්ණයි. මේ නිසා ගොඩක් වෙලාවට එයාලා තනි වෙන්න බලනවා. එහෙමනම් අපි බලමු මේ ඍණාත්මක බවින් මිදිලා ධනාත්මක වෙන්න මොලේ හුරු කරන රහස් තුනක්. අංක 1. අනාගතය වර්තමානයක් සේ දකින්න. ඔයාගේ ජීවිතයේ සිදුවීමට බලාපොරොත්තු වෙන හොඳ දේවල් දැනටමත් සිදු වී ඇතිසේ මවා ගන්න. ඒවායේ සතුට විඳින්න. දවල් හින දකින්න. හොඳ දෙයක් සිදු වූ විට එය නොසලකා හරින්නේ නැතිව එය සැමරීමට සහ අගය කිරීමට පුරුදු වෙන්න. අංක 2. කෘතඥතා ලයිස්තුව. සෑම දිනකම නින්දට පෙර එදා දවසේ ඔයාට ස්තුතිවන්ත විය හැකි කරුණු 3ක් ලියා තබන්න. හාවර්ඩ් පර්යේෂණයකට අනුව මෙහිම ස්තුතිවන්ත වන පුද්ගලයන් සතුටින් සහ වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා හෙළි වෙලා තියෙනවා. අංක 3. ප්‍රතිචාර දැක්වීමට පෙර සිතන්න. කවුරුන් හෝ ඔයාව කෝප ගැන්වූ විට වහාම ඔහුට වචනයෙන් හෝ ක්‍රියාවෙන් පහර දීම වෙනුවට මදක් නතර වෙන්න. ඔයා කෝප වුණේ ඇයි කියලා හොයලා බලන්න. ඊළඟ පාර ඒකට හේතුව හිතින්ම විනාශ කරලම දාන්න. අවසාන වශයෙන් මේකත් මතක තියාගන්න. සැබෑ සතුට ලැබෙන්නේ ධනාත්මකව සිතීමෙන් පමණක් නෙවෙයි. අනිත් අයවත් දිරිමත් කිරීම මගිනුයි. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.